හැමෝවම අදත් පිළිගන්නවා සාදරයෙන් ආදරයෙන් BNA ස්ටුඩියෝ වෙතට. හැමෝම දන්නවා තලපති විජයගේ ප්‍රශ්න පිට ප්‍රශ්න සමග ඉන්දියාව කැළඹීම් සුළු ස්වභාවයක් අරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ ප්‍රශ්න මතටම තවත් ප්‍රශ්නයක් වටනොත් අද කතා කරන්න යන්නේ අන්න ඒ වගේ එකක් ගැන. TN 2026 නමින් හඳුන්වන මේ ෆිල්ම් එක විජයගේ අඳුරු පැත්ත පෙන්눔 කරනවා. විජයගේ අවසරයකින් තොරව විජයගේ ජීවිතය මේ ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. කතාව කෙටියෙන් කිව්වොත් විජයගේ සිනමා ආගමනයේ සිට විජයගේ ජීවිතයේ තිබූ රහසිගත ආදර සම්බන්ධතා පවා මේ ෆිල්ම් එකේ ගැබ් වෙලා තියෙනවා. රංගපාන නළුවන් රංගපාන විදිහට අපට හිතෙන්නේ මේ විජයමද කියලා. මොකද විජයගේ ඉරියව් එහෙම්මම ඔහු රඟපානවා. හැම වීඩියෝ එකකටම වගේ මං කියන්නේ මේක ඔබ බැලිය යුතුම චිත්‍රපටියක්. මේ ෆිල්ම් එක ප්‍රසිද්ධියට පත් කෙරුවේ කොමඩි ෆිල්ම් එකක් විදිහට. නමුත් මෙහි හිනාවීමට පවා ඇත්තේ එක් අවස්ථාවක් පමණයි. මේ ෆිල්ම් එකෙන් විජයට ලොකුවටම පහර වදිනවා. විජය දේශපාලන රැස්වීම් වල භාවිතා කරන දෙබස් පවා මදක් වෙනස් කර මේ ෆිල්ම් එක තුල පාවිච්චි කරගෙන තියෙනවා. කාටවත් චරිත සහතික ලබා දෙන්න අපට හැකියාවක් නැහැ. කොහොම වුණත් පැවැත්වෙන ඡන්දයෙන් පසුව හරියටම තීරණය කරගන්න පුළුවන් විජේ ඇත්තටම ජනනායකයෙක්ද නැතිද යන වග. තවත් සුවිශේෂී දෙයක් ආදරණීය ඔයාලට මතක් කරන්න තියෙනවා. අද දින රිලීස් වෙන රංජන් රාමනායකගේ OIC ගඩාෆි සහ රිවස්ටන් යන චිත්‍රපටි ළඟම ඇති සිනමා ශාලාවෙන් බලන්න. මෙවර බොක්ස් ඔෆිස් තරගයෙන් දිනන්නේ OIC ගඩාෆිද රිවස්ටන්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මතක ඇතුව අපිව ෆලෝ කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබ සැමට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.